ඉතින් ජීවත් වෙන අපි මේ පුංචි කාලේදී අපි ගොඩක් කැමතියි අපේම කියලා ගෙයක ජීවත් වෙන්න. ඉතින් ඇත්තටම මේ සිහිනය සැබෑ කරගන්න හැමෝටමත් බැහැ. හැමෝටම කැපකිරීමක් කරන්නත් බැහැ. ඉතින් අපේ මේ ගෙදර හැදුන විදිය ඔයාලට මම වීඩියෝස් වලින් ටික ටික දාන්නම්. ඉතින් අද මේ මම එකතු කරලා තියෙන්නේ ගෙදරට වැහිපිලි ගාන ආපු දවස. ඇත්තටම අපේ ගෙදර තාම වැඩ අවසන් කරලා නැහැ. තාම ඉදිරි කිරීම් කටයුතු ගොඩක් තියෙන නිවසක්. හැබැයි දැනට 80%ක් විතර වැඩ නිම කරලා තමයි තියෙන්නේ. දැන් අවසාන අදියරේ යන වැඩ ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් නිවසට වැහිපිලි ගහනවා කියන්නේ ඇත්තට මේක ටිකක් ලොකු ලස්සනක් ගෙන දෙනවා. ඒ වගේම හරිම ආරක්ෂිතයි. මොකද දැන් මේ දවස්වල දිගටම වහිනවනේ. ඉතින් ඒ වගේ වැසි කාලවල වලදී අපිට පහළ වුණත් ආරක්ෂා කරගන්න පුළුවන් මෙහෙම වැහිපිලි ගැහුවට පස්සේ. ඉතින් මේ අපි මේව ගහනකොට ටිකක් ඉතින් බැලුවා තැන් කීපකින්ම බැලුවා. අපිට ඉතින් හරියට සෙට් උනේ නැහැ. මොකද ගොඩක් තැන්වල මිල වැඩි. සමහරු එයාලට හිතුණ ගණන් කියනවා. ඉතින් සමහර ඒවායි බඩු පොලිති නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න නිසා ඇත්තටම අපිටත් ගොඩක් බයක් තිබුණා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න අපිට අන්තිමට හම්බ වුණා. ඇත්තටම මෙතන නම් ගොඩක් හොඳයි. මෙයාලා ටිකක් අඩුවට තමයි වැඩේ කරලා දුන්නේ. ඒ වගේම මෙයාලගේ වැඩ ක්වොලිටි වගේම ගොඩක් ගණන් එහෙමත් අඩුයි. මේ ෂීට් එහෙමත් ටික හයි ක්වොලිටි ඒවා තමයි අපි දැම්මේ. ඉතින් ඇත්තටම මේ පීලි ගෙනල්ලා එයාලා පාස් වෙලා හදලා තමයි මේවා වහලට සවි කරන්නේ. ඉතින් නම් මේවා අය කරේ අපෙන් වඩිම්බු වලට, වැහිපිලි වලට, ඊට පස්සේ ෆ්ලෑෂින් වලට, ඩවුන් පයිප් වලට, කප් සෙට් වලට, ෆයිබර් කප් වලට, ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් එකට තමයි මේගොල්ලා අය කරන්නේ. ඇත්තටම අපිට මේකට පිරිවැය ගියා ලක්ෂ 2.5ක් විතර තමයි පිරිවැය ගියේ. ඉතින් ගොඩක් තැන් වලින් ඇහුවම ඇත්තටම ලක්ෂ 3 පැනලා තිබුණා. සමහර ඒවා ලක්ෂ 3.5 පැනලා තිබ්බා. ඉතින් අපිට ටිකක් මෙයාලා හයි ක්වොලිටි වැහිපිලි තමයි හයි කරේ. මොකද අපි මේක අවුරුදු 10ක් විතර පාවිච්චි කරනවනේ. ඉතින් හොඳ වොරන්ටියක් තියෙන එකකින් ඕන මේ වැඩේ කරගන්න. ඉතින් මෙයාලගේ සර්විස් එක උනත් ගොඩාක් හොඳයි. ඇත්තටම හරිම කිසිම කරදරයක් නැහැ. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. ඇත්තටම ඉතින් ලෝන් එකක් නැතුව ගෙයක් හදනවා කියන්නේ ඒක ඇත්තටම හිතට ලොකු සැනසීමක්. මේ තරම් දුර හරි අපිට එන්න පුළුවන්කම තිබ්බේ ලෝන් එකක් නැතුව ටික ටික එකතු කරලා තමයි මේ විදියට අපි වැහිපිලි ගැහුවේ. ඇත්තටම ඔයාලට මේකෙන් මොනවා හරි දෙයක් ගන්න පුළුවන් වුණා නම් ඉතින් ඒක ඇත්තටම මට සතුටුයි. ඉතින් මේ හයි කරන විදිය ගැන චුට්ටක් බලන්න. ඇත්තටම එයාලා හරීම ක්වොලිටි මට්ටමට මේවා සවි කරනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ ඉදිරිපස කොටසේ වැහිපිලි ගහන විදිය. ඇත්තටම මේ දවසේ ගොඩාක් අවුව දවසක්. උඩ ඉන්නත් ගොඩක් අමාරුයි. ඇත්තටම මේ අය කරන්නේ ටිකක්
අවදානම් රැකියාවක්. ඉතින් අපි මේවා අවතක්සේරු කරන්න හොඳ නැහැ අඩු මුදලකට වැඩේ කරලා දෙන්න කියලා. ඇත්තටම අවතක්සේරු කරන්න හොඳ නැහැ. මොකද එයාලගේ එක රැකියාවනේ. අපිටත් උනත් මේක ගහනකොට තමයි තේරුනේ කොච්චර අවදානම් තැන්වලද මෙයාලා වැඩ කරන්නේ කියලා. ඉතින් ඇත්තටම අන්න ඒ ගෞරවය අපි මේ වැඩ කරන මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඉතින් මෙයාලා මේ අද වුණත් ලොකු අවුවක තමයි වැඩ කරන්නේ. මොකද මේ වගේ වහලක් උඩට නැග්ගයින් පස්සේ ආයි බහින වෙලාව එයාලටවත් තීරණය කරන්න බෑ. මොකද වැඩේ ඉවර වෙලා තමයි මෙතනින් බහින්න ඕන. ඉතින් මේ අමුද්‍රව්‍ය වුණත් ඇද ගන්න ඕන උඩට. ඉතින් එයාලා තනියම තමයි. ඇත්තටම ඉතින් ඒ කියන ගණන් සාධාරණයි. අපි ඉතින් ඒවා අඩු කරන්න කියලා එහෙම කියන්න හොඳ නැහැ. ඉතින් අදත් ලොගයත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගැන මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට දන්න විදියට ඒකට පිළිතුරු දෙන්නම්. ඉතින් ඔයාලට හැමෝටම බුදු සරණයි.